ඉංග්‍රීසි වෙනවා. මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මට මෙන්න මේ ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න කොහොමද කියලා කියන්න පුළුවන්. අපේ අම්මගේ ගෙදර හිටියා. ඔයාගේ තාත්තගේ ගෙදර හිටියේ නැද්ද? මම ඉන්නේ කැනඩාවේ හිටියා. මෙන්න මේ ටිකට කොහොමද ඉංග්‍රීසි වලින් හරියටම අපි උත්තරයක් දෙන්නේ? මම පෙන්නන්නම්. මම ඉන්නේ කැනඩාවේ හිටියා. I was in Canada yesterday. මේ ඉන්නට අපේ අම්මගේ ගෙදර හිටියා. Our mother was at home yesterday evening. ඔයාගේ තාත්තගේ ගෙදර හිටියේ නැද්ද? Wasn't your father at home yesterday? මෙන්න මේ විදිහට තමයි මේ ඉංග්‍රීසි වාක්‍ය ටික අපි හරියටම ට්‍රාන්ස්ලේට් කරගන්නේ. ඉතින් අපි අද පාඩමෙන් කියා දෙන්නේ මෙන්න මේ වාක්‍ය සම්බන්ධව හරියටම කතා කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලගෙන් කවුරුහරි ප්‍රශ්නයක් අහුවොත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වෙන යම් කිසි අවස්ථාවක කවුරුහරි ඉංග්‍රීසි වලින් කතා කරන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම අවස්ථාවක මේ ගැටලු විලාසයෙන් හරියටම කතා කරන්නේ කොහොමද කියලා අපි අද ලෙසෙන් යන්න වෙනවා. ඉතින් අපි දැනටම ස්පෝකන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවෙන් මුලින් ඉඳන්ම කරගෙන යන්න පුළුවන් විදිහට වීඩියෝ සීරීස් එකක් කන්ටිනියු කරනවා. අපි ඊට කලින් ප්‍රසන්ට් ටෙන්ස් එක ගැන කතා කරලා තියෙනවා. හරියටම ඒකේ ඒ සම්බන්ධ වාක්‍ය සහ ප්‍රශ්නයක් ඇසීමේදී හෝ එහෙම නැත්නම් ආන්සර් එකක් හරියට දෙන්නේ කොහොමද කියලා. ඉතින් දැනටම මේ වීඩියෝ එක බලන්න නැත්නම් මේ උඩට කාඩේ ගිහිල්ලා ඔයාලා මේ වීඩියෝ එක කන්ටිනියු කරලා මේ වීඩියෝ එකට එන්න කියලා අපි කියනවා. ඉතින් අපි වැඩි කතා කරලා වීඩියෝ එකට යනවා. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ be verbs. be verbs මම ඔයාලට මතකයි ප්‍රධාන කොටස් තමයි present වර්තමාන විදිහට, past අතීත විදිහට, future අනාගත විදිහට අපි කතා කරලා පළවෙනි lesson එකේදී. ඉතින් අපි present tense එක සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. අද අරගෙන ඉන්නේ අපි past tense එක සම්බන්ධ වාක්‍ය හරියටම කතා කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි present tense එකේදී නම් be verbs විදිහට ගත්තේ and is ආගිය be verbs තුනක්. හැබැයි මේ past tense එකේදී ගන්න අපි be verbs විදිහට was වල කියන මෙන්න මේ be verbs දෙක විතරයි. එතකොට මේ වෙද්දී මේ was සහ වල කියන be verbs දෙක වෙන වෙනම අපි යොදා ගන්න විදිහක් තියෙනවා. ඒ කියන්නේ singular සහ plural. එහෙම නැත්නම් ඒක වචන සහ බහු වචන විදිහට අපි pronoun භාවිත කරනවා. එහෙම නැත්නම් කර්තෘ පද, අපිට කියනවා සර්වනාම පද, අපි කියන්නේ he, she, it, you, we, they සහ I, we කියන මේ pronoun අපි වෙන වෙනම භාවිත කරනවා. අපි බලමු මේ was එකත් එක්ක ගන්න pronouns මොනවද කියලා. was එකත් එක්ක I, he, she, it කියන pronouns ටික were එකත් එක්ක you, we, they කියන මෙන්න මේ plural එහෙම නැත්නම් බහු වචන pronoun ටික මේ විදිහට භාවිත කරනවා. එතකොට අපි and is වල මූලික තේරුම විතර ගත්තා වෙනවා ඉන්නවා තියනවා කියලා. එතකොට දැන් ඔයාලා ඉතල කියන්නේ වර්තමාන කාලේ අතීතේ යනකොට ඔන්න වෙනවා කියන එක වුණා විදිහට ඊට පස්සේ වෙනවා කියන එක වුණා විදිහට තියනවා කියන එක තිබුණා විදිහට ඉන්නවා කියන එක හිටිය විදිහට වෙනස් වෙනවා. උනා තිබුණා හිටියා. මේ was කියන මේ be verb දෙකම අස්සේ මෙන්න මේ උනා තිබුණා හිටියා කියලා මෙන්න මේ සිංහල තේරුම් තුන ගැප් වෙලා දෙනවනේ. ඒ කියන්නේ තේරුම් තුන ඒ වචන දෙකටම පොදුයි කියලා පොඩි මතක දාන්න keep your mind. ඉතින් අපි දැන් කතා කරනවා මෙන්න මේ was be verb එක මේ pronoun එක නිවැරදිව භාවිත කරන්නේ කොහොමද? ඇතේ යන අර්ථයේදී කියන්නේ positive වාක්‍යයක් කතා කරන්නේ. දැන් මම කියනවා I was, he was, she was, it was කියලා. මේක අපිට meaning එකක් ගන්න පුළුවන්. I was නම් අපි කියනවා මම හිටියා. එහෙම නැත්නම් මම
වුණා. අපි හිතමු මම ડોක්ටර් කෙනෙක් වුණා කියලා. I was a doctor. ඒ විදිහට මම වුණා. මම හිටියා. ඒ විදිහට he was ඔහු හිටියා. ඔහු වුණා. ඒ විදිහට she was ඇය හිටියා. ඇය බිය එහෙම නැත්නම් වුණා කියන විදිහට it was ඒක තිබුණා. ඒ විදිහට එහෙම නැත්නම් අපිට it was ඒක වුණා කියන විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි මේ verb එක ගන්නවා මේ plural pronoun එක you be they එක. එතකොට you were වුණාම ඔයා හිටියා. ඒ විදිහට නැත්නම් ඔයා වුණා කියලා නැත්නම් අපි ගන්නවා we were කියලා ගත්තාම අපි වුණා නැත්නම් අපි හිටියා. ඒ විදිහට they were ඒගොල්ලෝ හිටියා. ඒගොල්ලෝ වුණා නැත්නම් ඒගොල්ලෝ බිය. එන්නේ විදිහට අපි සිංහල ගීතය ගන්නවා. දැන් අපි කතා කරනවා මේක පොඩි වාක්‍යයක්. I was a doctor. I was a doctor නම් මේක අපි මීනින් එක මම වෛද්‍යවරයෙක් වුණා නැත්නම් වෛද්‍යවරයෙක් විය. He was a doctor. ඔහු වෛද්‍යවරයෙක් විය. She was a doctor. It was on the table. It was on the table. ඒක මේසෙ උඩ තිබුණා. මෙන්න මේ විදිහට අපි පොසිටිව් වාක්‍ය was මේවලට භාවිත කරන මේ ප්‍රොනවුන් ටික එක්ක කතා කරනවා. එතකොට මම කියනවා ඔයා ගුරුවරයෙක් වුණා. You were a teacher. ඔයා ගුරුවරයෙක් විය. ඊට පස්සේ අපි ඊයේ ඉස්කෝලේ ගියා නැත්නම් පාසලේ ගියා. We were at school yesterday. ඒගොල්ලෝ පාසලේ ගියා. එතකොට කොහොමද අපි කියන්නේ? ඒ විදිහමයි they were at school yesterday. දැන් ඔයාලට පැහැදිලි ඇති අපි මේ was were භාවිත කරලා පොසිටිව් වාක්‍යයක් ගොඩනගා ගන්න කොහොමද කියලා අපි මුලින්ම කිව්වේ. මම මේ කැනඩාවේ ඉන්නේ කියලා දැන් ඔයාලට කියන්න පුළුවන්. මම මේ කැනඩාවේ ඉන්න කොහොමද කියන්නේ? How were in English? I was in Canada. ඊයේ නම් අපි කියනවා yesterday. ඊට පස්සේ තමයි අපි යනවා මේක නෙගටිව් ෆෝම් එකට කන්වර්ට් කරගන්න. ඔයාලා හිතන්නේ කොහොමද මේක නෙගටිව් ෆෝම් එකට කන්වර්ට් කරගන්නේ කියලා. දැන් පළවෙනි වීඩියෝ සීරීස් එක බැලුවා නම් ඒකදී අපි නෙගටිව් කරගත්තේ කොහොමද කියලා ඔයාලා දන්නවා. අපිට නෙගටිව් කරන්න නම් මුලින්ම අපි ඉතුරු කරගන්න ඕනේ මේකට නැහැ කියන අර්ථයක් කොහෙන්ද ඉතුරු කරගන්නේ කියලා. අපි නැහැ කියන්න ඉංග්‍රීසියෙන් භාවිත කරනවා මෙන්න මේ not එක. මේක යූස් කරලා තමයි අපි මේක නෙගටිව් ෆෝම් එකට කන්වර්ට් කරගන්නේ. දැන් මට කියන්න ඕනේ මම වෛද්‍යවරයෙක් උනේ නැහැ. මම ඉන්නේ ගෙදර හිටියේ නැහැ. අපේ අම්මා ඉන්නේ ගෙදර හිටියේ නැහැ. ඒක මේසෙ උඩ තිබුණේ නැහැ. ඒ වගේම ඔයා ගුරුවරයෙක් උනේ නැහැ. ඒගොල්ලෝ පාසලේ හිටියෙත් නැහැ. අපි පාසලේ හිටියෙත් නැහැ. දැන් ඕවා කතා කරන්න ළමයි අපි මෙන්න මේ not එක එකතු කරලා මේක නෙගටිව් ෆෝම් එකට කන්වර්ට් කරගන්නවා. අපි බලමු මේක නෙගටිව් ෆෝම් එකට කන්වර්ට් කරගන්න කොහොමද කියලා. be verb එකේ ඒ විදිහට තිබ්බා. I was, he was, she was, it was ඔය විදිහට ගත්තා. ඊට පස්සේ not එකක් එකතු කරලා ඔන්න දැන් වාක්‍ය නෙගටිව් වෙලා ඉවරයි. I was not a doctor. I was not a doctor. මම වෛද්‍යවරයෙක් නෙවෙයි නෑ. මේක ඔයාලට තවත් ලේසියට කියනවා නම් දැන් කන්ට්‍රැක්ට් ෆෝම් එකට නේද ගන්නවා නම් was not කියන මෙන්න මේ වර්ඩ් එක අපි කන්ට්‍රැක්ට් ෆෝම් එකට ගන්නවා wasn't කියලා. පැහැදිලිද? මේක was not එක wasn't කියලා අපි කියනවා. එතකොට I wasn't a doctor. I wasn't in Canada last week. Our mother wasn't in the kitchen. අපේ අම්මා කුස්සියේ හිටියේ නැහැ. It wasn't from the table. ඒක මේසෙ උඩ නැහැ. ඒ වගේම මේකත් අපි ඒකට කොහොමද කන්වර්ට් කරගන්නවා? මෙන්න මේ not භාවිත කරලා එතකොට මේ කන්ට්‍රැක්ට් ෆෝම් එක අපි කියන්න පහසුවට කියනවා නම් කියන්නේ අපි මේක were not weren't විදිහට were not weren't විදිහට. එතකොට you weren't teacher. ඔයා ගුරුවරයෙක් වුණේ නැහැ. We weren't at school yesterday. අපි පාසලේ හිටියේ නැහැ. They weren't at school yesterday. ඒගොල්ලෝ ඉතින් පාසලේ හිටියෙත් නැහැ. දැන් ඔයාලට පැහැදිලි ඇති නෙගටිව් ෆෝම් එක අපි කොහොමද හදාගන්නේ කියලා. දැන් ඔයාලට කියන්න පුළුවන් අපි කලින් කිව්වා වගේ අපේ තාත්තා ඊයේ ගෙදර හිටියේ නැත්තම් කොහොමද කියන්නේ කියලා. අපි කොහොමද කියන්නේ එතකොට? Our father wasn't at home yesterday. අපේ තාත්තා ඊයේ ගෙදර හිටියේ නැහැ. හරි. දැන් අපි යනවා මේක ළමයි ෆ්‍රැක්ෂන් ෆෝම් හදාගන්න. කොහොමද ෆ්‍රැක්ෂන් ෆෝම් එක හදාගන්නේ? How to convert
this sentence question form. අපි ඉස්සෙල්ලාම හදාගන්නවා question form එකේ positive පැත්ත යනාර්ථය. මේක අපි ප්‍රශ්නාර්ථයක් හදාගන්නකොට කරන්න මහ ලොකු දෙයක් නැහැ. අපි තමයි question form එකට common word එකක් විදිහට කියනවා interrogative කියලා. question එක positive එක හදාගන්න හදන්නේ. දැන් අපි question එක හදාගන්න ඉස්සෙල්ලාම කරන්නේ අපි අර කලින් භාවිත කරන be verb එක තියෙනවා දැන් මේ singular pronoun එක ගන්නත් was එකනේ. was කියන මේ be verb එක අපි ගන්නවනේ වාක්‍යයේ මුලට. ඒ කියන්නේ මේ pronoun එකට කලින් තමයි be verb එක අපි ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි ගත්තා. was I, was he, was she, was it ඒ විදිහට. එතකොට දැන් බලමු අපි කොහොමද මේක දාලා අපි ෆ්‍රැක්ෂන් එකක් හදාගන්න කියලා. දැන් මට ඕනි මම වෛද්‍යවරයෙක් වුණාද කියලා ප්‍රශ්නයක් අහනවා අපි. Was I a doctor? මම වෛද්‍යවරයෙක් වුණාද? ඔබ වෛද්‍යවරයෙක් වුණාද? Was he a doctor? අපි තව එකක් ගමු. ඇය ඊයේ පන්ති කාමරේ ගියේ Was she in the classroom? ඇයි පන්ති කාමරේ හිටියද? ඒක පන්ති කාමරේ තිබුණද නම් was it in the classroom? දැන් ඔයාලට පැහැදිලි ඇති was කියන මේ verb එක සම්බන්ධව question positive එක හදාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි යනවා ඊගාව පාර්ට් එකට. දැන් අපි යනවා were එක භාවිත කරලා question හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ plural pronoun වලට. දැන් මට අහන්න ඕනේ කාගෙන් හරි ඔයා අහනවා කියන ඉඳන් ඔයාට බඩගිනි වුණාද කියලා. අපි ඉන්නේ අහපු දෙයක් නෙවෙයි. ඔයාට බඩගිනි වුණාද? එහෙම නැත්නම් ඔයා ඊයේ ගෙදර හිටියද? ඒ වගේම ඒගොල්ලෝ ඊයේ රත්නපුරේ හිටියද? මෙන්න මේ වගේ වාක්‍ය හදාගන්නකොට ෆ්‍රැක්ෂන් එකක් හදාගන්න ඕනේ. මේ වගේම අපි be verb එක ගන්නවා වාක්‍ය මුලට. ඒ කියන්නේ pronoun එකට කලින් තමයි be verb එක use කරලා තියෙන්නේ. මේ විදිහට. දැන් අපි අහනවා ඔයාට බඩගිනි වුණාද? කොහොමද අහන්නේ? Were you hungry? Or very good. Where are you now? අපි ඉන්නේ පාසලේ තියෙන. Were we at school yesterday? ඔවුන් ඊයේ රත්නපුරේ ගියද? Were they in Ratnapura yesterday? මෙන්න මේ විදිහට ඒකත් question form එකට හදාගන්නවා. Were you hungry? Were we at school yesterday? Were they in Ratnapura yesterday? මේ විදිහට අපි question form එකේ positive පැත්ත හදාගෙන ඉවර කරනවා. ඊට පස්සේ අපි යනවා මේක negative form එකට convert කරගන්න. How to convert this pattern negative form? කොහොමද මේක negative form එකට convert කරන්නේ? කලින් විදිහට තමයි අපි මේක කරන්නේ. මේ ඔයාලා note down කරගන්න අනිවාර්යම තමයි. මොකද එකපාරක් බලපුවම මතක තියන්නේ නැහැ. වීඩියෝ එක නැවත බලලා ඔයාලා මේක note down එකක් දාගන්න. අපි මේක negative form එකට convert කරන්නේ. අපි දැන් ඕනේ නැතේ යන දෙයක්. එතකොට මේ අර කලින් විදිහට note එකක් ඉවර කරගන්නවා. be verb එකට පස්සේ එතකොට was not content form එකකින් කියනවා දැන් ඔයාලා දන්නවා wasn't කියලා අපි ගෙන්නම ගන්නවා. එතකොට මම වෛද්‍යවරයෙක් නේ නැද්ද? ඔහු පන්ති කාමරේ හිටියේ නැද්ද? ඇය වෛද්‍යවරයෙක් නේ නැද්ද? ඒක මේසේ උඩ එහෙනම් පන්ති කාමරේ තිබුණේ නැද්ද? wasn't I a doctor? wasn't he a doctor? wasn't she a doctor? ඇය වෛද්‍යවරයෙක් නේ නැද්ද? wasn't it in the classroom? on මේකත් අපි negative form එකට ගන්නවත් කරනවා ඒ විදිහට
were not. Contract form weren't. මේ weren't to නම් විලාට බඩගින්න දෙන්නේ නැද්ද? weren't we at school yesterday? අපි ඉස්කෝලේ ගියේ නැද්ද? weren't they in Rathnapura yesterday? අපි ඊයේ රත්නපුරේ ගියේ නැද්ද? ඉතින් ළමයි ඔන්න ඔය විදිහට අපි ඉතාමත් කෙටි කාලෙකින් be verbs වලින් මෙන්න මේ past tense එහෙම නැත්නම් was කියන මෙන්න මේ උනා තිබුණා හිටිය කියන මීනින් එකෙන් වාක්‍ය කතා කරන්න ඕනේ කියලා කතා කරලා ඉවර කරනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් present tense එක ගැන අපි lesson දෙකක් කන්ටිනියු කරලා දෙනවා. ඒක දැනගන්න බලන්න නැත්නම් මේ කාඩ් එක විදිහට බලලා මේක බලලා ඉවර කරන්න කියලා අපි කියනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ සීරීස් එක විදිහටම කන්ටිනියු කරන්න ගියොත් definitely you will be able to improve your knowledge within short time. අනිවාර්යෙන්ම ආඩේක කරගන්න පුළුවන්. ඉතින් හැමදෙනාටම thank you. Have a nice day. Good luck.